ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ දවසක්. 1 තිමෝති 1:19. එනම් නුඹ ඇදහිල්ල සහ යහපත් හෘද සාක්ෂියක් ඇතුව සිට ඒ වාක්‍ය වලින් යහපත් යුද්ධය කරන ලෙස සමහරු ඒ හෘද සාක්ෂිය අතහැර දමා ඇදහිල්ල නැමැති නැව බිඳගත්තෝය. යහපත් හෘද සාක්ෂියක් ඇතුව සමහර ඇදිරිවන්ත සෙනග ඉන්නවා. ඒ වගේම තමයි සමහරක් අය මේ ඇදහිල්ල කඩාකප්පල් කරගෙන ඇදහිල්ල අත්හැරලා නැවත ඒ අය පෙර සිටි තත්ත්වයටත් වැඩිය අන්ත තත්ත්වයකට වැටෙන ස්වභාවවල් තියෙනවා. අපේ හෘද සාක්ෂිය කිසි විටක හන්වඩු ගැසෙන්න ඉඩ නොදී අපේ හෘද සාක්ෂිය තුළ ඒක ආරක්ෂා කරමින් ඒ වගේම උන්වහන්සේ දුන්නු උතුම් ගැලවීම ආරක්ෂා කරගෙන මේ ඇදහිල්ල නැමැති නැව ඔබගේ මගේ බිඳ ගන්න නැතුව ඇදහිල්ල තුල ඉහළටත් ඉදිරියටත් ගමන් කරන්න. කිසිම විටක කිසිම කාරණයකට ඔබගේ මගේ ඇදහිල්ල බිඳ ගන්න නැතුව අපි උන්වහන්සේ කෙරේ විශ්වාසයෙන් ගමන් කරන්න ඕනේ. ඔබගේ මගේ ඇදහිල්ල නැති වෙන බොහෝ කාරණාවන් අපාවට සිදු වෙන්න පුළුවන්. පවුල තුල සිදු වෙන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳව ගත්තේ මේ ඇදහිල්ල තුල ස්ථීරව සිටමින් විශ්වාසවන්තව සිටමින් උන්වහන්සේව ප්‍රසන්න කරමින් ඉහළටත් ඉදිරියටත් ගමන් කරන්න. ඉතින් උන්වහන්සේගේ වචන තියෙනවා වමටවත් දකුණටවත් නැරී ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලමින් වේගෙන් මේ ඇදහිල්ලේ ගමන ඔබ මා යා යුතුව තිබෙනවා. ඉතින් ඒට ස්වාමීන් වහන්සේ ඔබට උපකාර කරමින් සුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වමින් ඔබව ගෙන යනසේක. ඔබට සුබ දවසක්